ගඩාෆි කියලා ෆිල්ම් එකක් ඇවිල්ලාලු නේද? රංජද කරලා තියෙන්නේ. එනේ ගොන්ජෝක්ලු නේද? ෂුවර් එකට ඔකත් කොපියක් වෙන්නේ නැති. එන කුණුහරුපලු නේද තියෙන්නේ. ඉතින් ඔයාටත් මේ ඔක්කොටම උත්තර ඕන නම් මේ ෆිල්ම් එක ගැන දැනගන්න මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බලන්න පටන් ගන්න. ඔයා ෆිල්ම් වලට ආස කෙනෙක් නම් ඔයාට මේකේ තියෙන වීඩියෝ ගොඩක් වැදගත් වෙයි. මෙහෙම ඉතින් මාත් යන්නේ ෆිල්ම් එකක් බලන්න ටිකක් හොයලා බලලා හැම එන ෆිල්ම් එකම බලන්න යන්නේ මොකද ඔයාටත් මටත් හැමතිස්සෙම වියදම් කරන රුපියල් 1000ක්වත් පැය දෙකක්වත් නැහැ. ඉතින් අන්න ඒ නිසා තමයි මේ ෆිල්ම් එක ගොඩක් අය රංජන් හින්දා බලන්න ආස හින්දා හොඳයිද කියලා මගෙන් අහපු හින්දා මාත් ගිහිල්ලා බැලුවා. මුලින්ම මම ඔයාලට කියන්නම් මට පොඩ්ඩක් හරි මේ ෆිල්ම් එක බලන්න හිතුනේ ඇයි කියලා. පළවෙනි දේ තමයි මේකේ හොඳ කැම්පේන් එකක් තිබ්බා. රංජන්ගේ හොඳ ලුක් එකක් තිබ්බා. ඒ OIC කියන ඒ පොලිස් කාර්යය කියන ඒ දැවැන්ත පෙනුම රංජන්ගේ තිබ්බා. ඒ පෝස්ටර්ස් කැම්පේන් එකෙන් පොඩි හොඳ හුක් එකක් දුන්න අපිට මේ ෆිල්ම් එක හොඳ ඇති කියලා මුලින්ම ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක. ඔය දීකර ඔය ෆෝන් එක දීපන් ඇමතිතුමාට. අමුසේ කවුද? මමද. මම තමා උඹේ ඇමතිතුමාගේ කෑල්ලේ වර්තමාන හිමිකාරයා. අනික මට හිතුණා රංජන් වගේ සුපර්ස්ටාර් කෙනෙක් මේ වගේ පොලිස් චරිතයක් කරද්දි හොඳ මසාලා වයිබ් එකක් තියෙන හින්දි ටැමිල් ටයිප් එකේ මූවි එකක් වෙන්න ඇති කියලා. මේක අලුත් ටෙක්නොලොජි එහෙම යූස් කරලා හොඳ කැමරාස් ගෙන්නලා ෆිල්ම් කරනවා ෂූට් කරනවා මම දැකපු හින්දා එහෙම මෙහෙම කතා ඇහුණු හින්දා හොඳට ඇති කියලා හිතුණු නිසා තමයි මම මුලින්ම මේක බලන්න ගියේ. අන්න එහෙමයි මේකේ මුල්ම ඉම්ප්‍රෙෂන් එක තිබ්බේ. හරි ඉතින් අපි කතාවට හැරලා යනවා නම් මේකේ රංජන්ගේ හැම ෆිල්ම් එකෙම වගේ මේකේ ඉන්නවා දූෂිත දේශපාලුවෙක්. පොඩි කෙල්ලෝ 100ක් දූෂණය කරපු මේ ඇමති ඉන්න ගමට එනවා අලුතෙන් OIC කෙනෙක්. එයා තමයි OIC ගඩාෆි. ඉතින් මේ OIC ආපු ගමන් මේ ඇමති කට්ටිය එයාට සල්ලි දීලා රත්තරන් දීලා මෙයාව අල්ල ගන්නවා. එයාගේ පදයට තමයි නටන්න ඕනේ කියලා. ඉතින් අපිට ෆිල්ම් එක පටන් ගද්දිම තේරෙනවා මේ රංජත් මේ OIC මෙයාගේ පදයට තමයි නටන්නේ. මෙයාත් එක්කම ඒ සල්ලි වල බලයට යටත් වෙලා ඉන්නේ කියලා. ඉතින් එතනින් එහාට මොකද වෙන්නේ? මෙයාගේ පදයටද මෙයා නටන්නේ? මේ සල්ලි බලයට යටත් වෙනවද? මූව අල්ල ගන්නවද? ගේමක් අහනවද? කොහොමද මේ කෙල්ලෝ 100ක් දූෂණය කරපු දේශපාලුවව අල්ලගන්නේ කියලා බලන්න. ඔයාට මේ ෆිල්ම් එක බලන්න වෙනවා. එතනින් එහාට මම ඔයාට කියන්නේ මේක ස්පොයිල් වෙන හින්දා. අනිත් එක තමයි එක දෙයක් කියන්න ඕන රංජන්ගේ ෆිල්ම් වල කලින් තිබ්බේ නැති අමුතු දෙයක් තියෙනවා මේ ෆිල්ම් එකේ. ඒකත් කියන්න ඕනේ. ඒක තමයි එන්ඩින් ක්‍රෙඩිට්ස් එකක්දී මෙයා දෙනවා පට්ට ට්විස්ට් එකක්. ඒකේ පොඩි කික් එකක් තියෙනවා. ඒක හොඳයි. රංජන්ගේ කලින් ෆිල්ම් වල මම දැකලා නැහැ. අන්න ඒ වගේ දෙයක්. ඉතින් මේ ෆිල්ම් එකේ රංජන්ගේ රංගනය ගැන කතා කරන්න අපිට තීරණයක් ගන්න ටිකක් අමාරුයි. මොකද ඉතාමත් පොඩි ස්ක්‍රීන් ටයිම් එකක් තියෙන්නේ. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. මෙයා ප්‍රධාන නළුවා වෙලත් ඉතාමත් පොඩි ස්ක්‍රීන් ටයිම් එකක් තමයි තියෙන්නේ. ඒ වුණාට මම දැක්ක රංජන්ගේ හොඳ පැත්තට වෙනස් වෙච්ච නැඹුරුවක් තියෙනවා. මේ එයා හිරෙන් එළියට ආවයින් පස්සේ කරන පළවෙනි ෆිල්ම් එක නිසාත් පොඩ්ඩක් මේ කුඩා කාලයකට පස්සේ රංගපාන හින්දා පොඩි ගාම්භීර ගතියක් ගොන් ජෝක් නැති ඒ OIC ට තියෙන ගාම්භීර ලුක් එක ඒ පැත්තට හොඳ රංගනයක් තිබ්බ රංජන්ගේ. ඒ වගේම තමයි මේ ෆිල්ම් එකේ මගේ හිතට ගිය හොඳ රංගනය තමයි ධර්මප්‍රිය ඩයස්. එයාට තියෙන්නේ ට්‍රාන්ස්ජෙන්ඩර් වගේ අමුතු චරිතයක්. ඉතින් ඒක එයා නියමෙටම කරනවා. කොහොමද ධර්මප්‍රිය ඩයස් කියන්නේ හොඳ නළුවෙක්. ඒ කෑල්ල එයා සුපිරියටම කරනවා. ඒ වගේම දිල්රුක්ෂි හොඳයි, ජයනි සේනානායක හොඳයි මේගොල්ලන්ගේ රංගනය. ඉතින් මගේ අදහස ගැන කියනවා නම් බලන්න බැරි නරක ෆිල්ම් එකක් නෙමෙයි. මම මේක කියන්නේ රිවර්ස්ටර්න් වාලම්පූරි වගේ හොඳ සම්භාව්‍ය ත්‍රිලර් ක්වොලිටි ෆිල්ම් එකක් විදිහට බලලා නෙමෙයි මේක ටැමිල් ටයිප්. ඒ කියන්නේ මසාලා වයිබ් හොඳ ඇක්ෂන් හීරෝ ටයිප් එන්න එහෙම අපිට ඒ වගේ ටැමිල් මසාලා වයිබ් එකේ පොඩි ආතල් ෆිල්ම් එකක් විදිහට බලලා තමයි මම කියන්නේ. මොකද අර වගේ හොඳ ෆිල්ම්ස් එක්ක මේවා සසඳන්න බෑ. අන්න ඒ මනසින් බලලා තමයි මම කියන්නේ. ගොඩක් අය හරි නෑ යමයා කියනවා. ඒ තමන් සංසන්දනය කිරීම අනුව තමයි මේක බලන්න ඕනේ. ඒ මසාලා වයිබ් එකේ හීරෝ ඇක්ෂන් කොමඩි එන්න ඒ ටයිප් එකේ මූවි එකක් තමයි මේක. මේක මචං සරල රසාස්වාදනයක් තියෙන රංජන්ගේ ෆිල්ම් එකක් දාන්නවානේ හොඳට hina වෙන්න තමයි එයා දෙන්නේ. ඒ කියන්නේ මෙහෙමනේ සමහර මිනිස්සු ඉන්නවා ගොඩාක් මනස වෙහෙසලා කතාව මොකද්ද ඒකේ ගැඹුර ගැන එහෙම හිතන්න අවශ්‍ය නැහැ. ගිහිල්ලා පැය දෙකක් විනෝද වුණා සරල රසස්විදිනයක් වින්දා රංජන්ට කැමති අය එහෙම ඉන්නවා. ඉතින් අන්න ඒගොල්ලන්ට මේ ෆිල්ම් එක හොඳයි. කිසිම එහෙම බලන්න බැරි අවුලක් නැහැ. ආපු ගමන් නෝටි වැඩක් කරලා තමුන් කිව්වද මම මේ දාගෙන ඉන්න රත්තරන් ඇමතිතුමා දීපේවා කියලා කිව්වද? ඔව් මම කිව්වද? පට්ට බැල්ලි. හැබැයි එක දෙයක් තමයි මේක ළමයි එක්ක නම් බලන්න එපා. ළමයි කියන්නේ අවුරුදු 15ට වැඩිය වගේ අඩු අය ඊට වැඩිය අය නම් කිසිම ප්‍රශ්නයක් නැහැ බැලුවට. මොකද ඔයා එහෙම ගිහිල්ලා එතන අපහසුතාවයට පත් වෙන්න එපා. මේකේ ප්ලොට් එකම තියෙන්නේ පොඩි අමුතු දෙයක් එක මට කියන්න බෑ ස්පොයිල් වෙන හින්දා. ඉතින් ඒ වගේ දෙයක් ළමයි එක්ක බලන්න බෑ. ඒ නිසා ඔයා
ළමයිව එක්කගෙන යන්න එපා. ඔයගොල්ලෝ වැඩිහිටි කෙනෙක් නම් ඔයා යනවා නම් ඔයගොල්ලෝ කපල් එකක් නම් එහෙම යන්න. ළමයි එක්කන් ගිහිල්ලා එතන අපහසුතාවයට පත් වෙනවට වැඩිය හොඳයි. ඔයා පොඩ්ඩක් හොයලා බලලා යන එක. අනිත් එක තමයි අම්මලා තාත්තලා එක්ක වුණත් සමහරක් කෑලි තියෙනවා බලන්න ටිකක් අපහසුයි ඒ කියන දේවල් එක්ක. ඔයා එහෙම යනවා නම් ඔයා එක පොඩ්ඩක් හිතලා තීරණය කරලා යන්න ඕන. අනික මේක මගේ පෞද්ගලික අදහස තමයි රංජන් අයියා ඔයාට මේක ගහන්න තිබ්බා ලොවෙත් නැති වෙන්න. ලංකාවේ තියෙන ලොකුම අඩුවක් තමයි මේ මසාලා වයිබ් එකේ මූවිස්. ඒ කියන්නේ ඔය සල්මන් ඛාන් වගේ රඟපාන දබං ඒ වගේ ෆිල්ම් වල ලොකු අඩුවක් තියෙන ඔය ඇක්ෂන් හීරෝ ටයිප් එකේ මූවිස්. ඉතින් අන්න එහෙම මූවි එකක් ඔයාට කරන්න තිබ්බා. මාර විදිහට ලංකාවම දෙවනත් වෙන්න. අනිත් එක ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ ඒ සල්මන්ගේ අක්ෂේ මූවි වල තියෙන ඒ දෙබස්, ඒ දේශාභිමානී දෙබස් රට බේරගෙන මාර ගැම්මක් දීගෙන ඒව බොරු තමයි. ඒ වුණාට මිනිස්සු ආසයි ඒ වයිබ් එකට. ඒ වයිබ් එක තියෙන කෙනෙක් තමයි මේ සුපර්ස්ටාර් රංජන් රාමනායක කෙනෙක්. ඉතින් එයාට මේ ෆිල්ම් එකේ දෙන්න තිබ්බ අන්න ඒක නැති වෙන්න. කෙල්ලව බේරගෙන ආච්චි කෙනෙක්ව බේරගෙන අවසාන මොහොතේ වෙන ත්‍රිල් එකක් දීලා වීරයා හොඳටම ගුටි කාලා ආපහු නැගිටලා. ඉතින් අන්න ඒ දේ මේ ෆිල්ම් එකේ හොඳටම දෙන්න තිබ්බ මෙයාට. මම දන්නේ නැහැ ඉතින් අපි ඒ කොස්ට් එකත් එක්ක කොහොමද ඒව කරන්න කියලා. ඉතින් එන්න ඒක මම බලාපොරොත්තු වුණා. අනිත් එක තමයි මෙයාට ඒ දෙබස් දෙන්න තිබ්බා හොඳටම ඇඟට පංච් වෙන විදිහට. ඔයා දන්නවා සමහර දෙබස් දින අපිට අදටත් මතකයි. සර් අයුක්තිය අසාධාරණේ රජ කරන මේ ලෝකේ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන මිනිහෙක් මම. මම ඒ කියන්නේ ඒ විජේ ඒ දීපු දෙබස් අපිට අදටත් මතකයි. ඉතින් අන්න ඒ වගේ හොඳ පංච් එකක් දෙන දෙබසක් මේකේ තිබ්බේ නැහැ. එහෙම දෙයක් දෙන්න තිබ්බා. අනිත් එක තමයි රංජන්ට මේකේ ස්ක්‍රීන් ටයිම් එක ගොඩක් අඩුයි. ඉතින් හීරෝ කෙනෙක් විදිහට එයාට එළියට එන්න නම් ඒ ස්ක්‍රීන් ටයිම් එක තව ගොඩක් ගන්න තිබ්බා. ඔක්කොම යාළුවෝ මල්ලි. අනිත් එක තමයි රංජන්ට තිබ්බා හොඳ හීරෝ කෙනෙක් වෙන්න නම් හොඳ විලන් කෙනෙක් හදන්න ඕනේ. ඉතින් හොඳට හින්දි මූවිස්, තමිල් මූවිස් බැලුවා නම් ඇමති කෙනෙක්ට ඔයගේ බඩ මහත තියෙන කෙනෙක්ට ගැහුවා කියලා අපිට ගතියක් එන්නේ නැහැ. ඒ ඇමතිට හොඳ විලන් කෙනෙක් හදන්න එයාගේ මල්ලි කෙනෙක්, මස්සිනා කෙනෙක්, බෑනා කෙනෙක් දාලා. ඉතින් එතනදි පෙන්වන්න ඕන හොඳට ඇඟ බොඩි බිල්ඩින් කරපු, හොඳ තියෙන පච්ච ගහපු කොල්ලෙක් ඇවිල්ලා ඇමතිට මුකුත් වෙන්න දෙන්න නැතුව ඒ හැමදේම පැනගෙන රංජන්ට ගේම ඇදගෙන අන්න එහෙම විලන් කෙනෙක් හදලා එයාට ගහලා එහෙම කරලා බේරගත්තා නම් තමයි මේකේ මාර ගැම්මක් තියෙනවා. ඒකෙන් මේ ෆිල්ම් එකේ අන්තිමට ගහන්නේ අර පිම්පි එක්ට. ඒ කියන්නේ අර ට්‍රාන්ස්ජෙන්ඩර් ධර්මප්‍රිය ඩයස් තමයි අන්තිමට ඉන්නේ හැම දෙයකම ඇමතිකාවට. ඉතින් ඊට වැඩිය මාර ගැම්මක් තියෙනවා. අර වගේ හොඳ විලන් කෙනෙක් හදලා මේක ඉවර කරා නම්. අනිත් එක තමයි ඔයගලන්ට කියන්න ඕනේ මේක ඇත්ත කතාවක් ඇසුරෙන් තමයි හදලා තියෙන්නේ. ඕගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලන්න. මේ වගේම කෙල්ලෝ 100ක් විනාශ කරලා පාටියක් දාපු മന്ത്രി කෙනෙක් ඉඳලා තියෙනවා. ඒකේ ඇසුරෙන් තමයි රංජන් මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ. අනිත් එක තමයි මේකේ සින්දු ගොඩක් කියලා තියෙන රංජන්. ඉතින් ඒ කටහඬ නම් අනිත් අයට ගැලපෙන්නේ නැහැ. ඒක රංජන්ටම තමයි ගැලපෙන්නේ. ඒ සින්දු හොඳ වුණත් ලස්සන වුණත් අනිත් එක මේකේ දෙබස් වුණත් හරි පොඩි ආටිෆිෂල් ගතියක් තිබ්බා, නැචරල් ගතියක් තිබ්බේ නැහැ. ඉතින් ඒව තමයි ටිකක් තිබ්බ අඩුපාඩු. මේවා හදාගත්තා නම් මම කියන්නේ මේ ෆිල්ම් එක ලොකු අවස්ථාවක්, ලොකු ගේමක් ගහන්න තිබ්බ තැන. අනිත් එක දෙයක් කියන්න ඕනේ මේකේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් නම් නියමයි. රංජන් අලුත් කට්ටියව අරගෙන අලුත් අයට තැන දීලා පරණ ගතිය පොඩ්ඩක් මිදිලා හොඳ තරුණ කොල්ලෙක් ඉවංක වගේ කෙනෙක් අරගෙන හොඳ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දීලා තිබ්බා. ඒකේ මාර ගැම්මක් තියෙනවා. අනිත් එක ඇක්ෂන් උනත් රංජන්ට තිබ්බා මීට වැඩිය හොඳට මහන්සි වෙලා කරන්න. මොකද රංජන්ගේ පෞරුෂයත් එක්ක අපි ආසයි ගහපුවම උඩ ගිහිල්ලා වැටිලා මාකට් කඩාගෙන මාළු ලෑලි උඩ ගිහිල්ලා වැටෙන විදිහ කරා නම් පොඩ්ඩක් රංජන්ගේ ඒවා විජේගේ ෆිල්ම් ටැනිල් ඒවත් එහෙම නැති ඒ වයිබ් එක ගන්න තිබ්බා. ඉතින් ඒකවත් ගොඩාක් ඇක්ෂන් දර්ශන තිබ්බේ ඉතාමත් සුළු විදිහට. ඉතින් ඔන්න ඔහොම තමයි මේකේ තිබ්බ අඩුපාඩු. ඒ වගේම හොඳ දේවලුත් තිබ්බා. කතාවත් පොඩ්ඩක් කුතුහලයත් එක්ක කොමඩි ටිකත් හොඳටම තිබ්බා. ඔය ෆිල්ම් එක බලන්න යනවා නම් මේ වීඩියෝ එක බලලා තීරණයක් ගන්න. මේක සරල රසාස්වාදනයක් විඳින්න, පැය දෙකක් එන්ජොයි කරන්න හොඳ ෆිල්ම් එකක්. අනිවාර්යයෙන්ම එහෙම ජරාවක් කියලා අයින් කරන්න බෑ. නමුත් මේක වැඩි හොඳට දියුණු කරන්න තිබ්බ ෆිල්ම් එකක්. හොඳ අවස්ථාවක් කියලා තමයි මට නම් හිතුනේ. හරි එහෙනම් අපි ආපහු මේ වගේම හොඳ ෆිල්ම් රිවිව් එකක් අරන් එන්න. අපිත් එක්ක දිගටම ඇඳලා ඉන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලට හොඳ ෆිල්ම් එකක් බලන්න ඕන නම් අපේ channel එකේ වීඩියෝස් තියෙනවා. පල්ලෙහාට ගිහින් බලන්න. ඔයාලට හොඳ ෆිල්ම් එකක් තෝරගන්න පුළුවන්. එහෙනම් ගිහිල්ලා එන්නම් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු.